Hi, good morning. යන්නද මගෙත් එක්ක රිවර්ස් යන්න. ඔන්න යාළුවනේ ඉතින් අපි ඩිවර්ෂන් වලට යන්න තමයි දැන් හදන්නේ. අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන තමයි ටිකට් ගන්න තියෙන්නේ කවුන්ටර් එකේ තියෙන්නේ. අපේ බයික් ටික නම් මෙතනින් තිබ්බා. බයික් ටික මෙතනින් දාලා මේ පාරේ දිගේ තමයි යන්න තියෙන්නේ. පොඩි බඩගින්නකුත් තියෙනවා හිට කලින්. යන්න කලින් ඉතින් රොටියක්වත් කාලා ඉන්න ඕනේ. ඉතින් මෙතන මම දැක්ක රොටි කඩයක් තියෙනවා. අපි ඉතින් රොටියක් එම කාලා බඩගින්න නිමාගෙනම රෙස්ටෝරන්ට් යන් ඉතින්. හයි. උන්ටරෙන් දැන් ඉතින් කන්න තමයි දෙන්නේ. යාල රොටි ගත්තේ. අර රොටියක් 130ක් වෙනවා ඉතින්. ලොකුට බුදුනවා ඉතින් ඔයාලා එනවා නම් මේ අයියාගේ කඩෙන් රොටි කන්න. ප්ලේන් ටික බොමුනේ. ඒ ප්ලේන් ටික දිනන්නේ? ඔව් ප්ලේන් ටික දිනවා. ප්ලේන් ටික දෙක දාන්න. ප්ලේන්. පට්ටාසයි. ඉතින් රොටියක් කාලා ප්ලේන් ටික බීලා අපි රෙස්ටෝරන්ට් යනවා. දෙකක් දෙන්න ටිකට් දෙන්න. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. ටිකට් ගත්තා. මේක ටිකට් එකක් රුපියල් 75ක් වුණා එක්කෙනෙක්ට. උඩට යන්න මාර කෝල් එකක් තියෙන්නේ. අස්සනයි.
අර පැත්තෙන් මීදුම වගේ බාලා තියෙනවා. මම හිතන්නේ උඩට මීදුම වගේ ඇති. තව යන්න වෙලාව. මෙතන ලස්සන දිය පාරක්. මේවා තමයි කෙලින්ම උපත් වතුර. උඩට යන්න මාර කූල් එකක් තියෙනවා. ඉතින් මහන්සියක් දැනෙන්නේ මේ කූල් එකට. ඕන තරම් ඇවිදගෙන යන්න පුළුවන්. දෙපැත්තෙන් ලස්සන දිය පහරවල් හැරෙනවා. තව පොඩි දුරක් තියෙනවා. උඩින් අර මීදුම යනවා වගේත් පේනවා. උඩට මීදුම ඇති. මෙතන ෂෝට් කට් එකක් වගේ අර ෂෝට් කට් එක බම් මේක යන්න පුළුවන් මේ නැත්නම් මේ වටේම යන්න ඕන වටින් ගිහිල්ලා තමයි යන්න ඕනේ. ඒතර මේ කෙලින්ම යන්න පුළුවන් මේක යන්න. යා පොඩ්ඩක් දුෂ්කර වෙයි ඉතින් ගමන. ඒ වුණාට ඉතින් ටග් ගාලා යන්න පුළුවන් වෙයි. අපි ඉතින් මේක ගිහිල්ලා බලමු. පාර ඇති මේ ෂෝට් කට් පාර. ඉතින් පුළුවන්නේ මේ පාර දිගේ තමයි යන්න වෙන්නේ. මේක ඇතුලේ සත්තු ඉන්නවද දන්නේ නැහැ. ඉක්මන යන්න පුළුවන් හැබැයි පාර නම් මේ අඩි පාරක් වගේ තියෙනවා දිගටම. මේ පාර වෙන්නද නේ? පුළුවන් නේද? වල්ලුරෙක්වත් හිටියොත් නෑ ඒසේ. වල්ලුරෙක්වත් හිටියොත්. ඒ තවලන එන්න පුළුවන් මේ පාරේ. පොඩ්ඩක් ඉතින් අර පේනවනේ පුරුණ පේන්නෙම නැහැ මීදුම ගහලා උඩට දැන් මීදුම ගහලා ඇති. ඉතින් පාරවල් දෙකක් තියෙනවා මේකෙන්ද දෙන්නේ. අඩි පාරක් වගේ තියෙනවා. ඒකට ගෙන්න පුළුවන්. පොඩ්ඩක් මෙතන නතර වුණා. පොඩ්ඩක් වතුර ටිකකින් බීලා යන්න. සිග්නල් 4G නම් වගේ. අපි ආවා ඉතින් ෂෝට් කට් එකෙන් ආයෙ පාරට වැටුණා. අපි මේ ෂෝට් කට් එක දිගේ තමයි ආවේ. නැත්තම් එන්න ඕනේ පාර දිගේ යනවනම් මේ කෙලියම වෙලා මෙහෙම මේ වටයක් තමයි එන්න තියෙන්නේ. ඉතින් මෙතනින් එන්න පුළුවන් මේ ඉක්මනට එන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් අමාරුයි පොඩ්ඩක්. ඒනනේ view එක. මාලස්සනේ. තාරේ අල වෙනවද දන්නේ එතන මේ උගුසෙක් කියන උලකට අල්ලලා ඉන්නේ. කොහොමද උගේ ආතල්ලේ? උගුසෙද රාජාලියද? රාජාලියනේ. උගුසෙක් නේ. ඩයල් එක මාර ෆන් එක කරනවා. එක්කම මොකද ඩ්‍රෝන් එක කියලා? යන්න ඕනේ උඩට. එතන මේ ලස්සන ගලක් තියෙනවා. ඒක උට්ටන් දාගමු අපි. මේ යන පාර දෙකේ ලස්සන දිහ පහරවල තියෙනවා. මේක ඇත්තට මේ මාර පිරිසුදු වතුර තියෙනවා. අපිට බීලා බලමුද? දෙන්න පුළුවන්. මාර කූල්. මාර කූල් ඇති. ඒවට එල බොන්න පුළුවන්.
පරිසරයේ සුන්දරත්වය විඳින්න ඕනේ. මාර හොලක් කරනවා. මාර ආතල්. වල වෙනවාදී අර මේ අර මීදුම යනවා. එතන සුපිරිය. එතන මාර හොලක් තියෙනවා. එතන උලන් කපලා තියෙන්නේ. Abi kaç kilo? Dikkat. Vay gidiyor. He? Vay gidiyor. Baba ne? Marvel gatti ini. Ne var? Patlı. Ah. Edin lagi. Pulang aja nih. Hah? මේ තමයි වෙස්ටර්න් view point එක. වල බලන්න කවිෂ් කරන කලින්ම ගිහිල්ලා. ඉතින් මේ මෙතන යන්න පුළුවන් එතෙන්ට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. යා. උණගස් වගේ කියන්නේ බට උණගස් මේවා මේ මෙහෙට්ටම ආවෙනික නේද දැකලා නැහැ නේ වෙනකොට කුරු කුරුච්ච මේ උණ කොට දුර මේ ගස්සේ මේ වහන්නේ කොළේ මාර හයියේ මේ සීතලද බා ඈ මේ සීතල තමයි හයි වෙලා ඇත්තේ මේ අර ගෙඩි බා මොනවද දන්නවද මම දන්නේ නැහැ ආයේ මීදුම ගහනවා ඉතින් අපි ගිහලා බලමු සිරි ෂා මීදුමත් ගහනවා අනිවාර්යෙන් මෙතනට එන්න නම් ඕනේ අර නැත්තම් ඉතින් අපරාධයක් මාර ලක්ෂණයි ෂා පට්ටුවේ සිග්නල් කරනවා දැන් පිටට පේන්නේ තා පොඩි වෙලාවක් ගියාම ඔරාය පේන්න පටන් ගන්නවා ඒ කියන්නේ මේ විනාඩි 5න් පාර මේ ක්ලයිමේට් වෙනස් වෙනවා දැන් මෙහෙම තිබ්බට තව විනාඩි 5ක් වෙද්දි ඉතින් වෙනම දේශකුලේ දැන්
වීඩියෝට පේන්නේ නැහැ. අයියට පස්සේ දෝ ආයෙත් වෙනවා. view point එක බලලා දැන් අපි තව ටිකක් උඩට යන්න හදන්නේ. අර ෆොටෝ ගහන්නේම ලස්සන තැනක් තියෙනවා. ඒක රැන්න කුල්ලන ළඟට යන්න හදන්නේ. ඊළඟ වීඩියෝස් ඔක්කොම මිදුම් වෙලා අපි උඩට ගිහලා බලමු. ඒ වෙලාව කීයද? දැන් 2:43යි. උඩට මේ මෙතනනේ ඉස්සර ලස්සන ෆොටෝ එහෙම ගන්න කට්ටිය. දැන් බලන්න. ඒක නැත්te. අපි මිනිස්සු හැමදාම ඉල්ලියන්න තමයි පටන් ගන්න. මේ කුරුණ ඩයලොග් කුරුණකටනේ. ඒක ඩයලොග් ගල්ස් ඉන්නේ. ඒක සොක්කම කුරු ගස් කරන්නේ. Saya gasol. Kumain ko. Kapag na lawan. Patada ni. ඉතින් ඇවිදින්න තියෙනවා නම් ඉතින් අය වෙන මොකුත් ඕනේ නැහැ. වෙන රටකට ගියා වගේ. මාර්කෝ. අපේ නැමිදුර. අපුණ දැන් පේන්නේ ඉතින්. ඇහිලා. වා. ඒ වරෙන් කොයි? ෂා. ඒ බලන්න. උඩට යන්න බලන්න. මෙතෙන් උඩට යන්න පුළුවන්. එතනින් උඩට යන්න පුළුවන් මෙතන. උඩ කන්ද නගින්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඔය යන්න ලැහැතිද? කොහොමද මීදුම් පාර? කොහොමද ගහනවා මීදුම් පාර? එහා රුකුස? රුකුස? අඩුස? ඕ රුකුස. අප්පා රුකුස. මොකේද? එනවා බැලි ගන්නේ. කොච්චර ආවත් ලොකු මහන්සියක් නැහැ. නැවි. අසනේ.
උලම් පාර එනවා නේද ඔක්කොම ගස් සීගල් ගානේ හයිරදී ඔක්කොම බොන්සයි ගස් වගේ ඔක්කොම බලලා වටේ කිව්වේ වේදොන udah parma ya kali dia makari makaro bisa kari endet udah ya habat berarti amma sih මලෝද පේන්නේ ඔක්කොම ඉදන් වෙයිලා යම්බන්න මෙහෙ මොනවද තියෙන්නේ කියලා මම අහසේ ඉන්නා වගේ ෆීලින් එකක් තමයි දැනෙන්නේ එච්චර මීදුව උලම් පාරම තියනවා ඉතින් ඔය සද්ද එහෙනක්ද නේ උලම් පාරේ ෂා ये इधर वाला हुआ mơ mày không cái lịch ba mục tiêu này mày ăn thôi nè mày cái này kia đi tôi ăn thịt cái này cái යන්න තමයි මම හදන්නේ ඒ වගේ යමු රුපියල් මේකට නැති එනවා ෂා Wala bela me mulwange na vegi. Miedo na vegi.
මෙතන දෙන්න ඕනේ. ඈ? පට්ට උරලා වන්නත් ඉතින් දිනලා ආල වේලාද නේද වෙන වේගෙ අයිස් වටේ දාලා ඉන්නවා තමයි පට්ට වලක් ගෙන්නේ baru sarung kali lagi යන්න උඹලා යන්න පල්ලෙර අපි එනම් මේ ඔයාලා අපි ඔන්ලයින් හම්බුනේ දැන් ෆෝන් එකක් බැටරි දාලා ගන්න තියෙන්නේ ඔය මයික් එක ini kan වතුර දිවක් ආවා පිරිසිදු කළ පානීය ජලය තමයි පුතා මේවා පිරිසිදු කරන්න දෙයක් නැහැ ඉතින් උල්පත් වල ජලය තමයි කූල් එක සුබිරේ ආයි අපි ඉතින් මෙතනින් වතුර එක්ක පුරව ගන්නවා මේක පුරව ගන්නවා දෙකක් තියෙනවා දැන් වතුර පොත දෙකක් තියෙනවා නැතිනේ අදෝ බලහන්කෝ කෑල්ලක්වත් නෑ බා ඔව් ආයි සුපිරිය ඈ ඒක ලිමන් ලෝකයක් තම වතුර වල තියෙන කෑල්ල මේ බලන්න කෑල්ලක්වත් නෑ ඉතින් අපේ රිවර්ස්ටන් ගමන පටන් ගත්ත තැනටම ආවා දැන් අපේ ගමන ඉවරයි ඉතින් වීඩියෝ එක කොහොමද රිවර්ස්ටන් ගමන ලස්සනයිද ගොඩක් ස්තුතියි ඔයාලා අපිත් එක්ක මුලින් ඉඳන් අන්තිම වෙනකන් හිටියට ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙ වතාවක් අපි හම්බෙමු ඒ වගේම අපේ වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා ඉතින් ඔයාලට මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉතාමත් කෙටි කාලෙකින් හම්බෙමු